කොල්ලෝ ඇයි මොකද අනේ කඩේ යන්නද? එපා වෙනවානේ. කඩේ යන්නේ නෙමෙයි බං. කැස්ස ඇවිල්ලා. අයියෝ එපා වෙනවානේ. නිවහ දවසවත් පිටත් වෙලා ඉන්න නෑනේ. දැන් යන්න එපා එක එක්කන් ඉන්න. අයියෝ එපා වෙනවානේ. අද ලණුමයි දෙන්නේ තාත්තේ. එපා වෙනවා. කාර් එක්ක ඉන්නද බං? තොර පිස්සුද? මොකද්ද? ඇයි දැන් තාත්තා කිව්වේ කැස් එක්කන් ඉන්න කියලා? තොර කැස් එක්ක ඉන්න කිව්වේ නෑ යකෝ. කැස් ඇවිල්ලා කියලා කිව්වේ. ඉතින් දැන් මට මොකද්ද කරන්න කියන්නේ? තොට මොකුත් කරන්න කිව්වේ නෑ බං. මේ කැස්සට මොකක් හරි කරපන් කියලා කිව්වේ. කැස්සල මට මොනවාරි කරගන්න පුළුවන් නම් තාත්තේ මම ඩිස්පෙන්සරියක් දානවා. තාත්තත් මේ උදේ පාන්දර මොනවා කියවනවද මන් දන්නේ නැහැ. ගොම්බූරුවෝ මේ අමාරුවෙන් ඉන්නේ. කේන්ති අවුස්සන්න එපා. තොට මං කිව්වේ දැන් මොකුත් කරන්න කියලා. තොට මං කිව්වේ ගිහිල්ලා කැස්සට මොකක් හරි පැණියක් හරි මොකක් හරි හොයන් වරෙන් කියලා. මූසලයා තාත්තා මේ ඔයාගේ ඩයලොග් පැහැදිලි මදි යන්නේ. ඕක තේරෙන ඩයලොග් එකකින් කිව්වනම් මම දැන් මොකක් හරි ඕක කරලානේ. ඩයලොග් පැහැදිලි මදි. තෝ මගේ මයිල් කෙලින් කර නැතුව ගිහිල්ලා මොකක් හරි හොයන් වරෙන්. මූසලයා කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් ගේන්න එපා යනවා ඉතින්. බෝ තාත්තෙන් කනවා. අඩේ තාත්තේ මේ පොඩ්ඩක් එන්නනේ ඉක්මනට පරක්කු වෙනවා. තොපි නම් දෙමාපියන්ට පද දෙන්න අපි ඕනේ අපෝ. සනීප නැතුවත් ඉන්න දෙන්නේ නැහැ. මොකටද? මොකද කෑ ගහන්නේ? calm down. ගේන්න ඕනේ පැණි මොකක් දාන්නනේ කතා කරේ. බොරුව කෑ ගහන. බේදනේ. බේද. මන් දන්නවා මන් තොට කියනවාද යකෝ. තෝ අපිට ඇඩි ඉගෙනගෙනත් තෝ දන්නේ නැද්ද යකෝ ලෙඩකට බෙහෙතක්. අඩු මෙතන මේ කැස්සකට බෙහෙතක් දන්නේ නැහැ. තොපි මොකටද ඉස්කෝලේ යන්නේ? මහලුට කියන්නේ මම ලුකුණාම ඩොක්ටර් කෙනෙක්. ඩොක්ටර් කෙනෙක් මෙයාගේ තොපිව බට්ටෝ පයින්නවත් හරියන්නේ නැහැ. තෝ තඩි මී හරකේ. මොකද අනේ කෑ ගහන්නේ? ආදිපාල මිනිස්සුත් ඉන්නවා. මම මේ බේතේ ගේන්න ගියේ නැති දන්නේ නැතුව නෙමෙයි. එක තැනජික් කරුවොත් ඉන්නා වයසත් එක්කනේ. අසේ කූරියයි යවුවොත් මගේ පැයකට කියන්න. එපා වෙනවා. තෝ ඉතින් මං කූරිය ගහන ගන්න බලන් ඉන්නේ නේ. හරි අනේ දැන් ඒ වැඩක් නෑනේ. මං අදුරන් ඩොක්ටරෙක් ඉන්නවා. එයාන් කෝල් එකක් දාලා ආමු. මමින් මාපයන. හෙලෝ ඩොක්ටර්. මේ අපේ අදුරෙක් එක්ක මේ කැස්ස වගේ ටිකක්. මේ හොඳ බෙහෙතක් නැද්ද කියලා අහගන්න මේ කෝල් එක ගත්තේ. ඔව්. එහෙමද? හරි ඩොක්ටර් ඒක තමයි. ඒකත් ඇත්තෝ මං ආයෙ වන්නම. ඩොක්ටර් මොකද කිව්වේ? ඩොක්ටර් කියන තාත්තා කයින වීඩියෝ එකක් එවන්නලු. එමෙක පාට බෙහෙතක් කියන්න අමාරුයිලු. එක ඇස්සවල් ගොඩක් තියෙනවලු. ඒ තාත්තා කයින වීඩියෝ එකක් එවන්න කිව්වා ඒක නැත්නම් අමාරුයි කියලා. කයින වීඩියෝ එක? ඔන්න මොකක් හරි දාලා ඔන්න හොඳ බෙහෙතක් හොයාගෙන ඉන්න කමන්නේ නැහැ. ඔන්න හරි තාත්තෝ දෙ දැන් මං වීඩියෝ එක දාන්න දන්නේ. ඇගේම හයිදලා කයින්න ඕනේ නෝද? මං දාන්න දන්නේ. මම ඉන්න. හරි තාත්තා කයින්. කයින්න. මාරු මේක යවමු ඩොක්ටර්ට. මාරු. හරි වීඩියෝ කිය. ඔය තෝගේ ඔය ඩොක්ටර් තාම බෙහෙත කිව්වේ නැද්ද බං? ඒක බලන්න බැරිුණා තාත්තා. ඔන්න බලන්න.
වොයිස් මැසේජ් එකක් දාන්න. දාපන් බලන්න. බෙහෙත වෙන්නේ නැති කියලා තියෙන්නේ. දාපන්. මේ මල්ලි වීඩියෝ එකේ ඉන්නේ කවුද කියලා නම් දන්නේ නැහැ. ඌ පිස්සෙද්ද? ඌ කැස්ස බලහන්කෝ. ඕම කැස්සොත් ඉතින් අක්මාව එළියට පනි. ඕකට මේ තියෙන්නේ මේ ලෙඩක් නෙමෙයි. ඕක මේ ජරා මොන හරි කාලා ඕක සුරුට්ටු ගහලා ඕකට මේ තියෙන්නේ සුරුට්ටු කැස්ස. ඔව් ඕකට බෙහෙත් දෙන්න බෑ. බෙහෙත් නෑ ඕකට. බීඩි බොන්න එපා කියන්නේ. හරි මල්ලි හරි. තෝ ඉස්සෙල්ලම කියපන්. තෝ මොකද කිව්වේ නැත්තේ ඩොකාට තාත්තට කියලා සනීප නැත්තේ? ඇයි කිව්වත් තෝ කිව්වේ නැත්තේ? නෑ තාත්තා කියලා කිව්වේ නැති. තාත්තා මගේ ඩොක්ටර් ගෝතම තාත්තා බදින්න ඉතින් ඉන්නේ. තාත්තා කියලා කිව්වද පස්සේ තාත්තා සුරුට්ටු ගානේ බීඩි ගානේ කිල්ල ඇඳගත්තම දුවලා දෙන්නේ නෑ නේද? ඒකයි මං කිව්වේ නැත්තේ. ඩොකාය පවුලෙන් ගෑනු ගන්න ඕනි කියලා තෝ තාත්තව පාච්චෝල් කරනවනේ. නිවුසරයා